අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුනනවා. ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. සින්දු කියන්න නෙමෙයි ආවේ. අද වෙනසකටත් එක්ක මම සින්දුවකින්ම පටන් ගත්තා. මම මගේ මූණට, එතකොට ඇඟට පාවිච්චි කරන දේවල් ටිකක් කියන්න තමයි ආවේ. ඉතින් මම හිතනවා ඔයාලටත් මේවා ප්‍රයෝජනවත් වෙයි කියලා, විශේෂයෙන් ගෑනු ළමයිට. මම පළවෙනියටම පෙන්නන්නම් මම මොනවාද මගේ මූණ ක්ලෙන්ස් කරන්න පාවිච්චි කරන්න කියලා. මගේ මූණ ක්ලෙන්ස් කරන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ පොරවේකේ ටී ට්‍රී ඔයිල් ෆේස් වොෂ් එක. මේක නම් මට ගොඩක් හොඳයි. ඒ කියන්නේ පිම්පල් එහෙම එන්නේ නැහැ. එතකොට මූණේ අර කැලල් වගේ තියෙනවා නම් ඒව අඩු වෙනවා. මට නම් ඉතින් හොඳයි. දැන් බලමු මගේ ඇස් වල තියෙන මේ ඩාර්ක් සර්කල්ස් එහෙම චුට්ටක් අඩු කරගන්න මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා. මං වීඩියෝ වලට කණ්ණාඩි දැම්ම නැති වුණාට එදිනෙදාට කණ්ණාඩි දාන කෙනෙක්. හැමදාම වගේ මං කණ්ණාඩි දානවා. නිදියත් විතරයි කණ්ණාඩි දෙක ගලවන්නේ. මේ වීඩියෝ එකට කැතයි වගේ හින්දා මම කණ්ණාඩි දාන්නේ මේ ඉතින් ඒකට මේ ඇස් එහෙම යට යනවා ගොඩක්. එතකොට මේ ෆෝන් එක පාවිච්චි කරන හින්දා ඇස් යට කළු වෙනවා. ඒ දේවල් වලට මම දැන් අවුරුද්දක් විතර ඉඳන් පාවිච්චි කරනවා මෙන්න මේ වියානයිකේ මේ ඩාර්ක් සර්කල් ඉරේසර් කියන එක. මේකත් ගොඩාක් හොඳයි. නැත්තම් මගේ මේ කණ්ණාඩි දාන මේ ෆෝන් බලන විදියට එහෙම මේ ඇස් දෙක යට මේ කළුම කළු පාට වෙලා තියෙන්න ඕනේ. මේක පාවිච්චි කරන හින්දා තමයි ලොකුවට මේ ඩාර්ක් සර්කල් නැත්තේ. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. මම මේ දේවල් පාවිච්චි කරන්නේ සුදු වෙන්න ඒ දේවල් වලට නෙවෙයි. මගේ තියෙන ස්කින් කලර් එකම ටිකක් ටෝන් එකක් දෙකක් වැඩි කරගන්න. අර අවුවට පිච්චිච්ච ගතිය එහෙම අඩු කරගන්න තමයි මම මේවා පාවිච්චි කරන්නේ. එහෙනම් දැන් බලමු මම පාවිච්චි කරපු කලින් පාවිච්චි කරපු දැන් නම් පාවිච්චි කරන්නේ නැහැ. දැන් පාවිච්චි කරන්න වෙන එකක්. මේ කලින් පාවිච්චි කරපු ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි. මේකත් ගොඩක් හොඳයි. මම මේ පාවිච්චි කරේ නැත්තේ මේක ගොඩක් කල් මම පාවිච්චි කරා. වෙන එකක් try කරලා බලන්න ඕන හින්දා වෙන එකට මාරු වුණා. මේ ඩේ ක්‍රීම් එක විදියට ගෑවේ මෙන්න මේ ඕෆ් මාක්ස් එකේ ෆෙයර්නෙස් ක්‍රීම් එක. එතකොට නයිට් ක්‍රීම් එක විදියටත් ගෑවේ මෙන්න මේ ඕෆ් මාක්ස් එකේ එන නයිට් ක්‍රීම් එක. මේ දෙකත් ගොඩක් හොඳයි. මේකෙත් අර නයිට් ක්‍රීම් එකකින් එහෙම ගොඩක් රිසල්ට් එකක් තියෙනවා. මේ ඩේ ක්‍රීම් එකෙන් නම් මම මේක ලොකුවට පාවිච්චි කරෙත් නැහැ. නයිට් ක්‍රීම් එක ගොඩක් පාවිච්චි කරා. දැන් මම පාවිච්චි කරන ඩේ ක්‍රීම් එකයි නයිට් ක්‍රීම් එකයි තමයි මෙන්න මේ ගානියා එකේ එන බ්‍රයිට් කම්ප්ලීට් විටමින් C ඩේ ක්‍රීම් එක. මේක නයිට් ක්‍රීම් එක. එතකොට මෙන්න මේක තමයි ඩේ ක්‍රීම් එක. මේ දෙක නම් මම පාවිච්චි කරන්න අරගෙන දැන් චුට්ටි දවසක්. මේ දෙකත් හොඳයි. මේක නම් මම ඔය එක මේ මොනවද TikTok වලින්, එතකොට එක page වලින්, තව YouTube එකේ videos වලින් බලලා තමයි මේ හොඳයි කියලා දැනගත්තේ. ඊට පස්සේ ඉතින් ඒක පාවිච්චි කරන්න ගත්තා. එහෙනම් දැන් බලමු මම මගේ මුණට ගානේව ටික ඔයාලට කියවනේ. මගේ ඇඟට ගාන්නේ මොනවද කියලා. ඇඟටයි මුණටයි දෙකම පාවිච්චි කරනවා. මේකත් ගොඩක් හොඳයි. මේක මේ ලා ෆ්‍රෙෂ් එකේ එන මේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක. සතියට දෙපාරක් වගේ මේකෙන් ස්ක්‍රබ් කරනවා. මේකත් ගොඩාක් හොඳයි. ඇඟේ තියෙන අර කළු පාට ගතිය මූණේ මම මූණටත් පාවිච්චි කරනවා. මේ දෙකේම තියෙන කළු පාට වගේ ගතිය ටිකක් අයින් වෙලා හොඳට ස්ක්‍රබ් වෙනවා. මම එහෙම ලොකුවට සුදු කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය ගානට කියන්නේ ටෑන් කලර් එකක් තියෙන මේ කෙනෙක්. ඉතින් ඒ කලර් එකම මට සුදු කරගන්න නැතුව කලර් එක ටිකක් අප් කරගන්න පුළුවන් නම් මේ ඒ ප්‍රොඩක්ට්ස් මම පාවිච්චි කරනවා. මම බොඩි ලෝෂන් එකක් විදියට පාවිච්චි කරන්නේ
මෙන්න මේ ගානියා එකේ විටමින් C එකත් YouTube වීඩියෝස් වල දැක්ක මේක ගොඩාක් හොඳයි කියලා තියෙනවා. මේ අර තියෙන මගේ කොහොමත් මූණට වැඩිය අත් දෙක ගොඩක් ටිකක් කළුයි. ඉතින් ඒක මට ඒක අඩු කරගන්නත් මේ ඕන වෙලා තමයි තිබ්බේ. මේකත් මම අලුතෙන් පාවිච්චි කරන්න ගත්තේ. මේ ඉස්සරහට ඔයාලට රිසල්ට් කියන්නම්කො මේක පාවිච්චි කරපුවාම මම දැන් සති දෙකක් වගේ මේක පාවිච්චි කරන්න අරගෙන දැනටමත් සාමාන්‍ය රිසල්ට් එකක් තියෙනවා. දැන් මං ගාව තියෙන අන්තිම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා බලමු. මේකත් මට නැතුවම බැරි දෙයක්. මම ගෙදර හිටියත් කොහෙන් ගියත් හැම වෙලාවෙම මේක පාවිච්චි කරනවා. ඒ තමයි මෙන්න මේ ලිප් බාම් එක. මේක ගෑවහම නිකන් මේ තොල් දෙක රෝස පාට වෙනවා. මේක ලිප් බාම් එකකටත් හොඳයි. ලිප් බාම් එකටත් වැඩිය මම ගොඩක් මාස මේකෙන් අර තොල් දෙක රෝස පාට වෙනවා. එතකොට ලිප්ස්ටික් එකක්වත් එහෙම මොකොත් ගන්න ඕනේ නැහැ. මේ ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඉතින් ඌව තමයි මං ලස්සන වෙන්න. එතකොට මගේ හැම හොඳට තියාගන්න පාවිච්චි කරන දේවල්. මේ වගේ තවත් වීඩියෝ ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මොනවද ඕන වීඩියෝ කියලාත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. බයි.